نحمده ونصلي على رسوله الكريم فأعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي ربنا زدنا علما اللهم اهدنا وسددنا السلام عليكم ورحمة الله وبركاته මම ගිය සතියේ පෙරේදා මම ඔයගලන්ට හැඳින්වීමේ පන්තියේදී කිව්වා පොතක් අරගෙන එන්න කියලා. මම හිතනවා ඔයගලන් පොතක් සමග පැමිණෙන්නේ නැති කියලා. ඒතර මම කිව්වා ඔයගලන්ට කලින් වතාවේ අපි ඉගෙනගත්ත තෆ්සීරයට වඩා බෙහෙවින්ම වෙනස් ආකාරයකට තමයි මේ වතාවේදී අපි ඉගෙන ගන්නේ කියන එක. කලින් වතාවේ මම ඔයගලන්ට පැහැදිලි කරගෙන යනවා ඔයගලන් අහගෙන ඉන්නවා. එච්චරයි වුණේ. ඉතින් මේකේ ඔයගලන්ට ලොකු ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මොකද ඒ වෙලාවේ අහන දේවල් ඔයගලන්ගේ මතකයේ තියෙනවා. පස්සේ දවස් ගත වෙනකොට ඒ දේවල් අමතක වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඉගෙන ගන්න දේ අපිට ඵලදායි වෙන වශයෙන් ඉගෙන ගන්නට ඕනේ. ඒ නිසා තමයි මම කිව්වේ පොතක් සමග පැමිණෙන්න. මේ වතාවේදී අපි කරන්නේ වචනයෙන් වචනයට තේරුම ඉගෙනගෙන දිහා බලන එක. කාගේ හරි මයික් ඔන් වෙලා තියෙනවා ඔෆ් කරගන්න බලලා. එතකොට අපි මේ වතාවේදී කරන්නේ වචනයෙන් වචනයට තේරුම ඉගෙනගෙන ඒ වචනය හැදිලා තියෙන විදිහත් බලලා ඒත් එක තෆ්සීරය කරගෙන යන එක. එතකොට ඒත් එක්කම අපි අරාබි ව්‍යාකරණයත් පොඩ කරගෙන ඉස්සරහට යනවා. එහෙම යද්දී ඔයගලන්ට කුර්ආනයේ අරාබි භාෂාවේ සැකස්ම ඔයගලන්ට තේරෙන්න පටන් ගන්නවා. එතකොට මේ විදිහට අපි ඉදිරියට යනකොට ඉන්ෂාඅල්ලාහ් ඔයගලන්ට පුළුවන් වෙනවා ඒ අරාබි භාෂාවෙන්ම කුර්ආනය තේරුම් ගැනීමේ හැකියාව උදා කරගන්න. එතකොට ඔයගලන් දන්නවා ඔයගලන් සලාතේ පාරායනය කරන්නේ මොකද්ද? ඉමාම්වරයෙකුගේ පිටිපස්සේ ඉඳලා අපි සලාත ඉටු කරනකොට එතුමා පාරායනය කරන්නේ මොකද්ද? මේ දේවල් අපට දැනෙන්න වැටහෙන්න පටන් ගන්නවා. එතකොට ඒක ගොඩාක් ඵලදායි. ඒ වගේම කුර්ආන ඉගෙන ගන්න හරි විදිහත් ඒක තමයි. නිකන් අහලා යන එක නෙවෙයි. එතකොට ඒ වගේම මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ මේ කුර්ආනය කියලා කියන්නේ කුර්ආනය ඉගෙන ගැනීම කියලා කියන්නේ හැමෝටම ලැබෙන ආශිර්වාදයක් නෙවෙයි. මේක අල්ලාහ් සුබ්හානහු වතාලා විසින් තෝරගත්ත පිරිසෙකුට ලබා දෙන අවස්ථාවක් ආශිර්වාදයක්. හේතුව කුර්ආනීය දැනුම කියලා කියන්නේ අපි සූරා බකරාවෙහි බලනවා ආදම් සහ හව්වා අලයිහිස්සලාම්ව ලෝකයට අල්ලාහ් යවනකොට කොහොමද කියලා යව්වේ? ඕගොල්ලන් යන්න මම ඕගොල්ලන්ට යහ මාර්ගයේ යවන්නම්. ඒ කියන්නේ ඕගොල්ලන් ගිය තැන මොකද්ද? ස්වර්ගයේ ඉඳලා ඕගොල්ලන් ගියා. නැවත ස්වර්ගයට එන්න මාර්ගය සඳහා සිටියම මං එවන්නම් කියලා තමයි ආදම් අලයිහිස්සලාම්ව සහ හව්වා අලයිහිස්සලාම්ව ලෝකයට යව්වේ. එතකොට මේ පණිවිඩය ඒගොල්ලන්ට විතරක් නෙවෙයි අපිටත්. මොකද අපිත් ආවේ කොහේ ඉඳලාද? ආලමුල් අර්වාහි ඉඳලා. අපේ තැන මෙහෙ නෙවෙයි. මේ ලෝකයේ නෙවෙයි. අපි හැමෝම මේ ලෝකයට පැමිණ සිටින්නේ අමුත්තන් වශයෙන්. යම්කිසි අවශ්‍යතාවයක් වෙනුවෙන් විතරයි. අපි සදාකාලිකව මෙහි සිටින්නට අපි මෙතනට ඇවිල්ලා නැහැ. එතකොට අපට හිමි නිසි ස්ථානයක් තියෙනවා. අපට කියලා ආවේනික වුණු අපේ සදාකාලික ස්ථානයක් තියෙනවා. ඒ තැනින් తాවකාලිකව අපි තැනකට පැමිණිලා සිටිනවා. එතකොට අල්ලාහ් කියනවා ඔයගොල්ලෝ හැමෝටම මම යවනවා මොකද්ද? ඒ ලොකේෂන් එක. ආයේ එන්න ඕන ඒ සිටියම පාර මම ඔයගොල්ලන්ට යවනවා. ඒ පාර දිගේ ඔයා හිටපු තැනටම නැවතත් එන්න. අන්න ඒක තමයි සරලව කියනවා නම් අල්ලාහ්ගේ පණිවිඩය. එතකොට අපිට මේ සිතියම අපේ අතට ලැබුණේ නැත්නම් මේ සිතියම පිළිබඳ වූ අපිට කිසිම දැනුමක් නැත්නම් අපි ආවේ කොහෙන්ද යන්නේ කොහෙටද කියලා කිසිම අවබෝධයක් නැත්නම් අපි කොහොමද හරි ස්ථානයට නැවත යන්නේ? මේක තමයි අපේ ජීවිතයේ තිබිය යුතු ලොකුම ප්‍රශ්නය වෙන්න ඕනේ. ඒ ඇරෙන්න මුදල් ප්‍රශ්නවත්, පෞල් ප්‍රශ්නවත්, එහෙම නැත්නම් අපේ සෞඛ්‍ය සම්බන්ධ ප්‍රශ්නවත් නෙවෙයි. ඒ හැම දෙයක්ම తాවකාලිකයි. සෞඛ්‍ය සම්බන්ධ ප්‍රශ්න මරණයත් සමග ඉවර වෙනවා. ඒකත් తాවකාලිකයි. මුදල් සම්බන්ධ ප්‍රශ්න ඔබගේ මරණයත් එක්ක ඉවර වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට මේ මුදල් අවශ්‍යතාවයේ කොහෙන් හරි ඉටු වුණාට පස්සේ ඒක අවසන් වෙන්න පුළුවන්. මේ වගේ අපේ ලෞකික සියලු ප්‍රශ්නයක්ම తాවකාලිකයි. මොනාහරි දෙයකින් ඒක අනිවාර්යයෙන්ම වැහෙනවාම තමයි. නමුත් මේ ප්‍රශ්නය සදාකාලික ප්‍රශ්නයක්. මේකට උත්තරේ අපි හොයා ගන්න ඕනේ.
අපි හොයන තාක්කල් අපිට මේක ලැබෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම අපිට අපේ ලොකුම ප්‍රශ්නය වෙන්න ඕනේ මොකද්ද? මම ආපු තැනට නැවත යන්නේ කොහොමද? මේක තමයි අපේ ජීවිතයේ ලොකුම ප්‍රශ්න වෙන්න ඕනේ. එතකොට මේ ප්‍රශ්න සඳහා අපි විසඳුම් හොයන්න ඕනේ, උත්සාහ කරන්න ඕනේ. එතකොට අල්ලා පහසු මාර්ගයක් දීලා තියෙනවා. ඒ තමයි කුර්ආනය. අපිට තියෙන්නේ කුර්ආනය හරියට අවබෝධ කරගෙන තේරුම් අරගෙන ඒ ආකාරයට ජීවත් වෙන එක විතරයි. ලොකු බර දේවල් උස්සන්නවත් අපේ ඇඟවල් කොටා ගන්නවත් අපි අනිකුත් ආගම් දිහා බලනකොට අපි දකිනවා. ඒගොල්ලන් දෙවියන් වදහනවා කියලා ඒගොල්ලන්ට මේගොල්ලන් හිංසා කරගන්නවා. ලේ වගුරුවන දේවල් ඇසින් අපිට ඇස ඇරලා බලන්න බැරි දේවල් ඒගොල්ලන් කරනවා. එහෙම දෙයක් අපේ ආගමේ නැහැ. අපිට තියෙන්නේ කුර්ආනය ඉගෙනගෙන ඒ අනුව ජීවත් වෙන එක විතරයි. කුර්ආනයේ මහලොකු දේවල් කියලා තියනවාද? අතක් කපා ගන්න, කකුලක් කපලා පූජා කරන්න, ඔළුව කපලා දෙන්න. මේ විදිහේ දේවල් කුර්ආනයේ නැහැනේ. ඒතකොට ඇයි අපිට අමාරු කුර්ආනය අනුව ජීවත් වෙන එක? ඉතා සරල දේවල් තියෙන්නේ. පස් වේලේ සලාතේ වෙලාවට ඉටු කරන්න. සලාත ඉටු කරන එක ලොකු අමාරුවක්ද? නැහැ. වැඩි වුණත් විනාඩි 5ක් විනාඩි 10ක් යයි. ඒක වෙලාවට ඉටු කරන එක අපිට ලොකු බරක් වෙලා තියෙනවාද? ඇත්තට මේක ගොඩක්ම දුක්ඛිත තත්වයක්. ඒක අපි නිවැරදිව තේරුම් ගන්න ඕනේ. අපි ඉන්නේ ඊටමත් පහසු ආගමක. පහසු පාරක අපි ඉන්නේ. ඒ පාරේ වැදගත්කම අපිට තේරෙන්නේ නැහැ. ඒක අප අවබෝධ කරගන්න දන්නේ නැහැ. අපි ඉතින් කාලය ගත කර සිටිනවා. එය අපේ ඒ කියන්නේ මරණයෙන් පස්සේ ඒක වැටහෙනකම්ම අපි කාලය නිකරුණේ නාස්ති කරනවා. ඒතර මේ තරම් මෝඩෙක් ලෝකයේ වෙන කවුරුවත් නැහැ. අපි හිතාගෙන ඉන්නේ කොහොමද? මෝඩයෝන් කියලා කියන්නේ ලියන්න දන්නේ නැති, කියවන්න දන්නේ නැති, කිසිම දෙයක් තේරෙන්නේ නැති නේද? දුගී දුප්පතුන් මෙන්න මේ වගේ අය අපි මෝඩයන් කියලා හිතනවා. නේද? හැබැයි අල්ලාහ්ට අනුව අල්ලාහ්ගේ අල් කුර්ආනයට අනුව මෝඩයෝ කියලා කියන්නේ කුර්ආනය Tamanගේ අතේ තිබිලා ඒ ඉගෙන ගන්න අවස්ථාවන් තිබිලා ඒ දෙය නිකරුණේ නාස්ති කරමින් ඔවුන්ගේ මනෝ ආශාවන් මත කාලය ගත කරමින් සිටින අයව අල්ලාහ් මෝඩයන් හැටියට තමයි කුර්ආනයේ කතා කරන්නේ. ඔවුන් තරමට අලාභවන්තයින් මේ ලෝකේ වෙන කවුරුවත් නැහැ කියලා තමයි අල්ලාහ් කියන්නේ. එතකොට මෙච්චර ලෝකයේ මෙච්චර මිනිසුන් ඉදිද්දි නේද? මෙච්චර මිනිසුන් ඉදිද්දි මේ තරම් සුළු ප්‍රමාණයකට අල්ලාහ් මොනවද කරන්නේ? කුර්ආනයේ ඒ කුර්ආන ඉගෙන ගැනීමේ අවස්ථාව ලබා දෙනවා. දැන් මේ කණ්ඩායම වුණත් බලන්න. මේ කණ්ඩායමේ 200ක් ඉන්නවා මේ මෙම්බර්ස්ලා. සමාජිකයින් ඉන්නවා 200ක්. හැබැයි සම්බන්ධ වෙලා ඉන්නේ 20ක් විතර. හිතලා බලන්න කොයිතරම් සුළු පිරිසක්ද කියලා. එතකොට මේ කණ්ඩායමට එකතු වෙන්න භාග්‍ය ඒගොල්ලන්ට ලැබිලා තිනවා, අවස්ථාව ලැබිලා තියෙනවා. ඒගොල්ලෝ කුමන හෝ මාර්ගයකින් මේ කණ්ඩායම ඒගොල්ලන්ට ලැබිලා තියෙනවා. එහෙම තියලා ඒ කණ්ඩායමට එකතු වෙලා එතනින් ලැබෙන ඒ ප්‍රයෝජනය ගන්නට ඔවුන්ට අවස්ථාව අල්ලා භාග්‍ය යෙදීලා නැහැ. එතකොට මෙතන ඉන්න මේ 20 දෙනා අල්ලාහ් විසින් නිර්ණය කරපු මේ වෙලාවේ මේ කණ්ඩායමට ඇතුළත් වෙලා මෙයා ඉගෙන ගනී කියලා තෝරගත්ත මිනිසුන් පිරිසක් තමයි දැන් මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට ඒක කොයිතරම් ලොකු භාග්‍යයක්ද? අල්ලාහ් ඔයා ගැන හිතලා තියෙනවා. නේද? ඔයා ගැන පුද්ගලිකව අල්ලාහ් හිතලා තියෙනවා මේ කණ්ඩායමට ඔයාව එකතු කරගන්න, ඒ අවස්ථාව ලබා ගන්න, ඒ දැනුම ඔයාගේ ඔළුවට යන්න අල්ලාහ් ඔයාව තෝරගෙන තියෙනවා. ඒක ලොකු භාග්‍යයක්. එතකොට මේ අවස්ථාව අපි උදාසීනත්වයට පත් කරන්න හොඳ නැහැ. මෙහෙම අවස්ථාවක් ලැබෙනකොට ඒ නිකරුණේ නාස්ති කරන එක, ඒ ගැන තැකීමක් නැතුව ඉන්න එක අපි අල්ලාහ්ට වගකිව යුතු දෙයක් බවට පත් වෙනවා. ඒකම අපට විරුද්ධ දෙයක් බවට පත් වෙනවා. ඉතින් මේ භාග්‍ය අල්ලාහ් සුබ්හානහු වතාලා ඔයාට දීලා තියෙනවා. ඒ ගැන ඔයා මොනවද කරන්න ඕනේ? අල්ලාහ්ට මුලින්ම ශුකූර් කරන්න ඕනේ. අල්හම්දුලිල්ලාහිල්ලසී කසීරන් තයිබන් මුබාරකන් ෆී. අල්ලාහ්ට මහත් වූ ප්‍රශංසාව ඔයා ඉදිරිපත් කරන්න ඕනේ. හේතුව අපි සූරා බකරාවෙහි ඉගෙන ගත්තා. සූරා බකරාවෙහි එනවා සිදුවීමක් මොකද්ද? අල්ලාහ් සුබ්හානහු වතාලා මිනිසුන්ව මවන්න යනකොට අපි මේක ඉගෙන ගත්තා. මවන්න යනකොට මලක්වරුන් ප්‍රශ්න කළා නේද? මොකද්ද කිව්වේ මලක්වරුන්? ඇයි මේ වගේ ජීවින් කොට්ටාශයක් මවන්න කියලා ප්‍රශ්න කළා. හේතුව ඔවුන් අල්ලාහ්ගේ සීමාවන් පනිනවා. අල්ලාහ්ට ගරු කරන්නේ නැහැ. අල්ලාහ්ට අවනත වෙන්නේ නැහැ. ඔවුන් ලේ වගුරුවනවා. පොළව තුල ෆසාද් කලහකාරකම් ඇති කරනවා.
ඉතින් ඇයි යා අල්ලාහ් මේ වගේ ජීවීන් කොට්ටාශයක් ඔබ මවන්නේ? ඇයි මලක්වරුන් මේක ඇහුවේ? මේක වුන් ඇහුවේ සැකයෙන්වත් ඔවුන්ගේ විරුද්ධකම් පෑමටවත් නෙවෙයි. මලක්වරුන් අල්ලාහ් සුබ්හානහු වතාලාව ඉතාමත් ආදරයෙන් යුතුව ගෞරවය කරනවා. ගොඩාක් ආදරය කරනවා. ඉතින් ඒගොල්ලන් කැමති වුණේ නැහැ වෙනත් ජීවියෙකුගෙන්වත් අල්ලාහ්ට යම් හානියක් වෙනවට. ඇත්තට මේකෙන් හානිය වෙන්නේ අල්ලාහ්ට නෙවෙයි. ඒ කරන කෙනාටම තමයි. නමුත් ඒගොල්ලන් කැමති වුණේ නැහැ එහෙමවත් අල්ලාහ්ට දෙයක් වෙනවට. ඒ නිසා වුන් ප්‍රශ්න කළා. ඇයි මේ වගේ මැවීමක් මවන්නේ යා අල්ලාහ්? ඔවුන් කීකරු වෙන්නේ නැහැ. ඔවුන් කලහකාරකම ඇති කරයි. ඔවුන් ලේවගුරුවයි. එතන මොකක්ද අල්ලාහ් දුන්න පිළිතුර? ඒකත් අපි බැලුවා. අල්ලාහ් කිව්වා ඔබ නොදන්නා දේ මම දනිමි. ඔයගොල්ලන් දන්නේ නැහැ ඒ ගැන. ඒ දේ දන්නේ මම තමයි කියලා අල්ලාහ් හිතන උත්තරේ දුන්නා. මොකක්ද ඒ උත්තරෙන් අදහස් කරන්නේ? අද අපි මේ කණ්ඩායමේ රැස් වෙලා ඉන්නේ එකම එක හේතුවක් මත. මොකද්ද? මාව මවපු අල්ලාහ්ගේ කුර්ආනය පිළිබඳ වූ දැනුම, අල්ලාහ් පිළිබඳ වූ දැනුම මට අවශ්‍යයි. ඒ එකම හේතුව නිසා අපි මේ කණ්ඩායමේ අද වාඩි වෙලා සිටිනවා. එතකොට අපේ ඔළුවේ වැඩ ගොඩාක් තියෙනවා නේද? අද සිකුරාදා දවස ගෙදරට ළමයින් ඉස්කෝලෙන් කලින්නේ, ඒ වගේම ගෙදර පිරිමෑ ඉන්නවා. ඒ අයට ඒ වෙලාවට ලන්ච් එක හදන්න ඕනේ, දවල් කෑම හදන්න ඕනේ. හරිම කාර්යබහුල දවසක්. එහෙම තියෙන කොටත් පොඩි කාලයක් අපි අල්ලාහ් වෙනුවෙන් අරගෙන මෙතනට ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. ඉතින් අල්ලාහ් මෙන්න මේ අවස්ථාවේ නැවතත් ඒ මලක්වරුන්ට, ඒ ප්‍රශ්න කළ මලක්වරුන්ට, අල්ලාහ්ගේ අර්ශයට ඉදිරියෙන් සිටගෙන ඉන්න ඒ මලක්වරුන්, ඒගොල්ලන් තමයි මේ හැම දෙයක්ම දකින්නේ. ඒ මලක්වරුන්ට අල්ලාහ් පිළිතුරු දෙයි. බලන්න මේ ස්ථානයේ මේ අය ඛදීජා, ආයිෂා, සල්මා ඒ අයගේ නම් කියන්නේ කණ්ඩායමේ ඉන්න අයගේ, ඒ මජ්ලිසයේ ඉන්න අයගේ නම් එකිනෙක නම් කියන්නේ. ඔයගොල්ලෝ හැමෝගෙම නම් අල්ලාහ්ද මලක්වරුන් සමග කතා කරනවා. ඛදීජා, සල්මා, ෆාතිමා මේ අය හැමෝම බලන්න එකතු වෙලා ඉන්නවා මං ගැනගෙන ගන්න. මං වෙනුවෙන් ඕගොල්ලන් කිව්වා නේද මිනිසුන්ව මවන්න එපා, ඒගොල්ලන් අවනත වෙන්නේ නැහැ කියලා. ඔය බබලන්නේ තරු විදිහට, ඔය බබලන්නේ ඒගොල්ලන් මේ භූමියේ තරු විදිහට කියලා අල්ලාහ් අපව උන්ට පෙන්වනවා. ඒතර බලන්න කොයිතරම් මේක ලොකු භාග්‍යයක්ද කියලා. එතකොට අල්ලාහ් අපේ නම පුද්ගලික වශයෙන් මලක්වරුන් සමග කතා කරන්නේ බොහෝමත් ආඩම්බරේ, ගොඩක්ම ආඩම්බරේ. අල්ලාහ් කියන මොකද ඒගොල්ලන් අහපේ ප්‍රශ්නේ නිසා. බලන්න එතකොට මේගොල්ලන් කවුද? මේ අය කවුද කියලා ඒ නම කියා අල්ලාහ් කියන්නේ. ඔයාලා හැමෝගෙම නම් අල්ලාහ් කියනවා මේ අය මං වෙනුවෙන් නේද රැස් වෙලා ඉන්නේ, බබලෙන්නේ තරු වගේ මං වෙනුවෙන් නේද? එතකොට මේ අය කවුද කියලා අල්ලාහ් ඔවුන්ගෙන් ප්‍රශ්න කරනවා. එතකොට මොකද්ද වෙන්නේ? රහ්මත්හි මලක්වරුන් ඒ මජ්ලිසයේ වාඩි වෙලා ඉන්න හැමෝගෙන්ම ඉඳලා ඒගොල්ලන්ගේ පියාපත් විහිදුවලා තට්ටු වශයෙන් අර්ශය දක්වාම ඒ රහ්මතේ මලක්වරුන් ඔවුන්ව බදාගෙන වැළඳගෙන සිටිනවා ඒ මජ්ලිසයේ අවසන් වෙන තාක්කල්ම. එතකොට ඒ වගේ භාග්‍යයකට තමයි ඔයගොල්ලන් අද ඇතුළු වෙනා ඉන්නේ. ඒතර මේ වගේ භාග්‍යයක් ඔයගොල්ලන් ඇතුළු වෙන හැම මොහොතකම ඔයගලන්ට හිමි වෙනවා. එතකොට අනිවාර්යෙන්ම වුලු සමග ඔයගොල්ලන් මේකට සම්බන්ධ වෙන්න ඕනේ. ඒක වැදගත්. මොකද මලක්වරුන් ඊටමත් පිරිසිදුයි. අපි මිනිසෙකුව පාරිශුද්ධ කරගන්න පුළුවන් ආධ්‍යාත්මික වශයෙන්. පිරිසිදුකම කියලා කියනකොට වර්ග දෙකක් තියෙනවා. ශාරීරික සහ ආධ්‍යාත්මික. ශාරීරිකව පිරිසිදු කරගන්නේ අපි කොහොමද? අපි නානවා නේද? උදේ නැගිට ගමන් අපි බ්‍රෂ් කරලා මේ නාලා මුහුණ හොදගෙන හොඳ ඇඳුමක් දාගෙන මේ විදිහට ශාරීරිකව අපි පිරිසිදු වෙනවා. ඒතර ආධ්‍යාත්මිකව පිරිසිදු වීම වැදගත්. ශාරීරික වගේම ආධ්‍යාත්මිකව පිරිසිදු වෙන එකත් වැදගත්. මලක්වරුන් අපේ ගෙවල් වලට එන්නේ එතකොට තමයි. එතකොට ආධ්‍යාත්මිකව අපි පිරිසිදු කරගන්න පුළුවන් ක්‍රමය මොකද්ද? වුලු කිරීම. ඒතර අනිවාර්යෙන් වුලු සමග ඔයගොල්ලන් මේ පන්තියට සහභාගී වෙන්න ඕනේ. මේ පන්තියට සහභාගී වෙනකොට වුලු කරගෙන සහභාගී වෙන්න වග බලා ගන්න. අපි දන්නවා නිතරම වුලු කරන සහාබිවරයෙක් ගැන. ඔයගොල්ලන් අහලා ඇති නේද? බිලාල් රලියල්ලාහු අන්හා. ඒතර මොහු නිතරම
වුලූ කරන සහාබාවරයෙක්. ඒ නිසා තමයි එතුමාණන් වුලූ කරා විතරක් නෙවෙයි ඒ වුලූ කරන හැම වාරයකම වුලූ වෙනුවෙන් රකාත් දෙකක් ඉටු කරා. ඒ කියන්නේ සලාතය වෙනුවෙන් විතරක් නෙවෙයි එතුමාණන් වුලූ කරේ. එතුමාණන් නිතරම වුලූ සමග සිටීමට උත්සාහ කරා. වුලූ බින්දිනකොට ගිහිල්ලා වුලූ කරනවා. වුලූ බින්දිනකොට ගිහිල්ලා වුලූ කරනවා. ඒතර නිතරම වුලූ සමග ඉන්න උත්සාහ කරා. ඒ වුලූ ගන්න එක විතරක් නෙවෙයි ඒ වුලූ සඳහා වුලූ ගත්ත ගමන්ම නෆල් සලාතයන් දෙකක් ඉටු කරා. අනේ නිසා තමයි නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මිහ්රාජ් ගමනට ගිය අවස්ථාවේදී ස්වර්ගයේදී බිලාල්ගේ පා ශබ්ද මට ඇසුණා කියලා ඇවිල්ලා කිව්වා. නේද? එතකොට ඒ වාග්ය එතුමාණන්ට හිමි වුණේ මොනවා නිසාද? මයික් ඕෆ් කරගන්න. ඒ වාග්ය එතුමාණන්ට හිමි වුණේ වුලූ කිරීම නිසා. මම අහලා තියෙනවා සමහර අය වුලූ කිරීමෙන් පස්සේ ඒ ඉටු කරන නෆල් සලාතිය බිද්ආ කියලා සමහර අය කියනවා. මොකද ඒ තේරුමක් නැතිකම. අපි දන්නවා හදීස් කියලා කියන්නේ මොකද්ද? මොකද ඒගොල්ලන් කියන්නේ කාරණාව බිලාල් රලිතුමා කරපු දෙයක් අපි කොහොමද අනුගමනය කරන්නේ? ඒක නබිතුමා කරපු දෙයක් නෙවෙයිනේ. එතකොට ඒක කොහොමද සුන්නහ්වක් වෙන්නේ? මේ වගේ ප්‍රශ්න සමහර අයට තියෙනවා. මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ හදීස් කියලා කියන්නේ මොකද්ද? හදීස් කියලා කියන්නේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කියපු දේවල්, කරලා පෙන්වපු දේවල් සහ අනුමත කළ දේවල්. එතකොට මේ තුනම අදාළ වෙනවා හදීස් කියන එකට. එතකොට කියපු දේවල් කියලා කියන්නේ මොකද්ද? නබිතුමා කටින් පවසපු දේවල්. මේක කරන්න, මේ දේ කරන්න, ඒ විදිහට කටින් පවසපු දේවල් හදීස්, සුන්නah නේද? ඊළඟට කරලා පෙන්වපු දේවල්. යම් අමලයක් දැන් සලාතේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සලාත ඉටු කරලා පෙන්වපු ආකාරයට තමයි අපි ඉටු කරන්න ඕනේ. කුර්ආනය පාරායනය කරලා පෙන්වපු ආකාරයට තමයි අපි පාරායනය කරන්න ඕනේ. ඒතර මේ දේවල් කරලා පෙන්වපු දේවල්. උපවාසයේ නිරත වෙලා පෙන්නුවා. හජ් ඉටු කරලා පෙන්නුවා. උම්රා ඉටු කරලා පෙන්නුවා. ඒතර ඒ ආකාරයේ නබිතුමා කරපු ආකාරය බලලා කරන එකත් සුන්නah හදීස් කියලා කියනවා. ඒතර අනුමත කළ දේවල් කියලා කියන්නේ මොකද්ද? දැන් මේ බිලාල් රලිතුමාගේ කතාව. එතුමාන දැන් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වුලූ කරපු ගමන් සුන්නah සලාතයන් එහෙම ඉටු කරේ නැහැ. නමුත් බිලාල් රලිතුමාගෙන් ඇවිල්ලා එතුමාණන්ගේ පා ශබ්දයේ ජන්නහ්වේ ඇසෙන නිසා මේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අහනවා බිලාල් රලිතුමාගෙන් මොනවද ඔයා කරන ඔයාගේ රහස මොකද්ද? මොකද්ද ඔයා කරන විශේෂ දෙය? අනිකුත් අය කරන්නේ නැති ඔයා කරන විශේෂ දෙය මොකද්ද කියලා අහනකොට එතුමාණන් කිව්වා මම වුලූ ගත්ත වහාම ඒ වෙනුවෙන් නෆල් සලාතයන් දෙකක් ඉටු කරනවා කියලා. එතකොට නබිතුමා කිව්වේ නැහැ ඒක වැරදි කරන්න එපා. ඊට පස්සේ ඒ වගේ දෙයක් කරන්න එපා කියලා කිව්වේ නැහැ. එතකොට නබිතුමාණන් ඒක අනුමත කළා. හොඳයි කියලා අනුමත කළා. එතකොට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අනුමත කරන්නේ කාගේ ක්‍රියාවන්ද? සහාබාවරුන්ගේ ක්‍රියාවන්. මොකද නබිතුමා සමග සිටියේ සහාබාවරු. ඒ නිසා සහාබාවරුන් සමහර යහපත් ක්‍රියා කරනකොට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අනුමත කළා. සමහර ක්‍රියාවන් අනුමත කළේ නැහැ. එතකොට ඒ අනුමත කළ ක්‍රියාවන් සුන්නහ බවට පත් වෙනවා. නබිතුමා කරේ නැති ක්‍රියාවක් වෙන්න පුළුවන්. සහාබාවරේ කරපු ක්‍රියාවක් වෙන්න පුළුවන්. නමුත් නබිතුමා එය අනුමත කරා නම් එයත් සුන්නහවක්. හැබැයි දැන් නබිතුමා ඉන්නවද අපිත් එක්ක? නැහැ. ඒ නිසා මේක හොඳ ක්‍රියාවක් නේ කියලා අපිට කරන්න බෑ. මොකද අපේ ක්‍රියාව හොඳද නරකද කියලා අනුමත කරන්න නබිතුමා දැන් අප සමග නැහැ. එතකොට ඒක බිදාවක් බවට පත් වෙනවා. අලුත් දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ කාලයත් එක්ක ඒ දේවල් ඉවරයි. ඒ නිසා ඒ කියපු දේවල්, කරපු දේවල්, අනුමත කළ දේවල් කොයි ආකාරයට අපට පෙන්වලා දීලා තියෙනවද? ඒ දේවල් අනුගමනය කරන එක විතරයි අපේ රාජකාරිය. ඒ නිසා අලුත් දේවල් දැන් අපට ගේන්න බෑ. මොකද නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අප සමග නැහැ. ආගම සම්පූර්ණ වෙලා ඉවරයි. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ මරණයත් සමගම ආගමත් සම්පූර්ණ වෙලා ඉවරයි. ආයේ අලුත් දේවල් උඩට එන්නේ නැහැ. ඒ නිසා මේ දේවල් හරියට තේරුම් ගන්න. මේකට තමයි ඉස්ලාමීය දැනුම අවශ්‍යයි කියලා කියන්නේ. එහෙම නොවුනොත් බලන හැම දෙයක්ම අපට ඉස්ලාම් බවට පත් වෙනවා. හැම දෙයක්ම හරි කියලා අපි හිතනවා. ඒ නිසා ඕනෑම දෙයක් හරිද වැරදිද කියන එක තෝරා බේරා ගන්න අනිවාර්යයෙන්ම කෙනෙකුට ඉස්ලාමීය දැනුම කියන එක අවශ්‍යයි.
එතකොට ඉස්ලාමීය දැනුම ගන්න අයට අපි කියන ආලිමා කියලා. ආලිමාවරුන් කියලා අරාබියෙන් හඳුන්වන්නේ ඉස්ලාමීය දැනුම අරගන්න අයට. ඒ වගේම සාමාන්‍ය විදිහට අල්ලාහ්ව ඒ කියන්නේ මුස්ලිම් වරයෙක් හැටියට නැමදුම් කරගෙන ඉන්න අයට අපි කියන්නේ ආබිදා. මම මේ කියන්නේ ශ්‍රීලිංග පදයෙන්. ආබිදා කියලා කියනවා. ඒතර ආබිදා කියලා කියන්නේ සාමාන්‍ය මුස්ලිම් වරියක්. එයා දන්න දේවල් කරගෙන අල්ලාහ්ව ඉබාදත් කරගෙන ඉන්නවා. හැබැයි ආලිමා වරයෙක් කියලා කියන්නේ මොකද්ද? ආලිමියා කියලා කියන්නේ ඉස්ලාමයේ ඉගෙනගෙන කරුණු අවබෝධ කරගෙන නිවැරදි විදිහට කරන කෙනෙක්. තේරුණාද? එතකොට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කියනවා කවරෙකු ඉස්ලාමයේ හරියට ඉගෙනගෙන කුර්ආනය සුන්නහ ඉස්ලාම් කියන්නේ මොකද්ද? කුර්ආනය සහ සුන්නහව. මේ දෙක හරියට ඉගෙනගෙන ඔවුන්ගේ ජීවිතය ඉස්ලාමීය විදිහට නිවැරදි විදිහට ගත කරනවා නම් ඔවුන් මගේ වංශයට අයත් වූවන්. සුබ්හානල්ලාහ්. ඔවුන් කවුද? මගේ වංශයට අයත් වූවන්. ඒ කියන්නේ නබිතුමාගේ පරම්පරාවෙන් එන අය කියලා කිව්වා. එතකොට ඒ පරම්පරාවෙන් එන අය කියලා වෙන්නේ කොහොමද? ශාරීරිකවද? නැහැ, ආධ්‍යාත්මිකව. එතකොට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඒක නිකන් කිව්වේ නැහැ. මොකද ඒ තරමට ඉස්ලාම් සුන්නහ කුර්ආන් සුන්නහ කියන එක වැදගත්. කෙනෙකු අවබෝධ කරගන්න එක, කෙනෙකු දැනගන්න එක හැම කෙනාටම අනිවාර්යයි, වාජිබ්. එතකොට අපි දන්නවා ස්වර්ගයට ඉස්සල්ලාම යන්නේ කවුද? නබිතුමා සමග නබිතුමාගේ පරම්පරාව. ඒ නිසා ඔබ කුර්ආනය සහ සුන්නහව නිවැරදි ආකාරයට ඉගෙන ගත්තා නම්, නිවැරදි අවබෝධයකින් යුතුව ඔබගේ නැමදුම් කරා නම් ඉන්ෂා අල්ලාහ් එදාට ඔයත් ඒ වංශයේ කෙනෙක් බවට පත් වෙනවා. ස්වර්ගයේ මුලින්ම යන්නට ඒ අවස්ථාව ලැබෙනවා. ඒතකොට ඒ වෙනුවෙන් අපි උත්සාහ කරන්න ඕනේ, අපේ හාජාහ්ව වෙන්න ඕනේ. මම මරණය දක්වාම මේ කුර්ආනය සුන්නහව ඉගෙන ගන්නවා, හරි දේ හරියට අවබෝධ කර ගන්නවා, ඒ හැටියට මම ජීවත් වෙනවා කියන එක අපි අදිටන් කරගන්න ඕනේ. හේතුව මේ භාග්‍ය අල්ලා හැමෝටම දෙන්නේ නැහැ. හැමෝටම මේ හිත පහළ වෙන්නේ නැහැ. මොකද යම් කාලයක් අරගෙන තැනක වාඩි වෙලා ඒ කාලය කැප කරලා අනිත් වැඩ සේරම ටික පැත්තකින් තියලා කුර්ආනය වෙනුවෙන් හදීස් වෙනුවෙන් වාඩි වෙලා ඒ ඉල්මය ලබා ගන්න එක ඒක හැමෝටම අල්ලාහ් ලබා දෙන භාගයක් නෙවෙයි. හේතුව මේ දැනුම කවුරු කාට ලබා දුන්නු දැනුමක්ද? අල්ලාහ් විසින් ජිබ්‍රීල් අලයිහිස්සලාම් මාර්ගයෙන් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට ලබා දුන් අධ්‍යාපනයක් මේක. ඒතර නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කොහොමද ජිබ්‍රීල් අලයිහිස්සලාම්ගෙන් මේක ඉගෙන ගත්තේ? අපි අත්තහියාතේ වාඩි වෙන්නේ අන්න ඒ ආකාරයට වාඩි වෙලා ඉතාමත් යටහත් පහත්ව නිහතමානීව ගොඩක්ම ගෞරවයෙන් තමයි එතුමාණන් මේ දැනුම නුබුවත්හි දැනුම ලබා ගත්තේ. එතකොට ඒ දැනුම ජිබ්‍රීල් අලයිහිස්සලාම් මාර්ගයෙන් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට යවපු ඒ දැනුමම අපි තැනකින් ඉගෙන ගන්නවා කියලා කියන්නේ අපට ඒ දැනුම ලැබෙන අවස්ථාවක් උදා වෙලා තියෙනවා කියලා කියන්නේ අල්ලාහ් ඒ සඳහා අපිව තෝරගෙන තියෙනවා. එතකොට මේ ගැන මූසා අලයිහිස්සලාම් තුමාණන් අල්ලාහ්ගෙන් ප්‍රශ්න කළා. මොකද නබිවරුන් අපි දන්නවා ගොඩාක් කැපකිරීම කරනවා මිනිසුන්ව යහ මාර්ගයට ගෙන්නන්න, යහ මාර්ගයට ගන්න ගොඩාක් කැපකිරීම කරනවා, ගොඩාක් දුක් විඳිනවා. ඒතර මේ විදිහට මූසා අලයිහිස්සලාම්ගේ කතාව අපි දන්නවානේ. අපි බැලුවා නේද සූරා බකරහ්වේ. ඒ තරම් දුකක් විඳ මිනිසුන්ව යහ මාර්ගයට ගන්න පුදුම විදිහේ මුරණ්ඩු මිනිසුන් හිටියේ. එතකොට මූසා අලයිහිස්සලාම් කලකිරීමෙන් යුතුව ඇහුවා අල්ලාහ්ගෙන්, යා අල්ලාහ්, ඇයි මෙතන සුළු පිරිසක් අවනත වෙන්නේ? ඇයි අනිත් අය අවනත වෙන්නේ නැත්තේ යා අල්ලාහ්? එතුමාණන් ඇහුවේ සැකයකින්වත් මේ ඒ කියන්නේ අනවශ්‍ය ප්‍රශ්නයක් හැටියට නෙවෙයි. ඇහුවේ කොහොමද? කලකිරීමෙන්. එතුමාට දුක හිතුණා. මේ තරම් නිරයට මිනිසුන් යනවද? ඒ පැත්තට ඇයි මිනිස්සු යන්නේ? ඇයි මේගොල්ලන්ට තේරෙන්නේ නැත්තේ? නබිවරුන් හැමෝටම උවමනා වුණේ කොහොම හරි මිනිසුන්ව යහ මාර්ගයට ගෙන්නන්න. කොහොම හරි මිනිසුන්ව ජන්නහ වෙහි පැත්තට, ස්වර්ගයේ පැත්තට ඇද ගන්න තමයි නබිවරුන්ට උවමනා වුණේ. ඒ වෙනුවෙන් ඒගොල්ලන් සෑහෙන කැපකිරීම කරා. උලුල් අස්මි වරුන්ගෙන් කෙනෙක් තමයි මූසා අලයිහිස්සලාම් කියලා කියන්නේ. ගොඩාක් ඒ කියන්නේ අල්ලාහ්ගේ පරීක්ෂණයට ලක් වෙලා ගොඩක්ම ඉවසීමෙන් හිටපු නබිවරයෙක්. එතකොට මේ නබිවරයා අහනවා අල්ලාහ්ගෙන්, ඇයි අල්ලාහ්, ඇයි සුළු පිරිසක් විතරක් එන්නේ? ඇයි මෙච්චර අමාරු මේ පිරිස මෙතනට අරගන්න? හරි දේ ඒගොල්ලන්ට අවබෝධ කරගන්න ඇයි මෙච්චර අමාරු කියලා කියනකොට
එතකොට ඒ මූසා අලයිහිස්සලාම් ප්‍රශ්න කරපු ඒ ස්ථානයේ ආසන්නයේ තිබුණ ලස්සන මල් වත්තක්. එතකොට අල්ලාහ් කියනවා මූසා අලයිහිස්සලාම්ට මූසා ඔයා ඒ වත්තට ගිහිල්ලා මල් කඩාගෙන එන්න. එතකොට මූසා අලයිහිස්සලාම් ඒ වත්තට ගිහිල්ලා මල් ටිකක් කඩාගෙන එනවා. ඊළඟට අල්ලාහ් ප්‍රශ්න කරනවා ඇයි මූසා මේ ටික විතරක් මේ කඩාගෙන ආවේ? තව කොච්චර මල් තියනවද ඒ වත්තේ? ඇයි මේ ටික විතරක් කැඩුවේ කියලා අල්ලාහ් මූසා අලයිහිස්සලාම්ගෙන් ප්‍රශ්න කරනකොට මූසා අලයිහිස්සලාම් කිව්වා යා අල්ලාහ් මේ මල් වලට මම කැමතියි යා අල්ලාහ්. ඒ නිසා තමයි මේ ටික විතරක් කඩාගත්තේ කියලා කිව්වා. ඒතර අල්ලාහ් සුබ්හානහු වතාලා කියනවා ඒ විදිහට තමයි මූසා මගේ යහ මාර්ගය මම දෙන්නේත් මං කැමති අයට විතරයි. සුබ්හානල්ලාහ්. පොඩ්ඩකට හිතලා බලන්න. අල්ලාහ් කියනවා මගේ යහ මාර්ගය දෙන්නේ මම කැමති අයට විතරයි යා අල්ලාහ්. එතකොට එතනින් එහාට ආයේ කතාවක් නැහැ. ඒ ගැනත් අපි ඉගෙන ගන්නවා කුරානයේ හැඳින්වීමේදී. උදාහරණයක් වශයෙන් අපි යනවා ඒ කියන්නේ ස්වීට්ස් විකුණන කඩේකට කියලා හිතන්න පැණි රස විකුණන කඩේකට අපි ඇතුළු වෙනවා. ගොඩ දේවල් තියෙනවා පැණි රස. චොක්ලට් වර්ග ගොඩාක් තියෙනවා. ඒ වගේම බිස්කට් ಜಾති ගොඩාක් තියෙනවා. ඒතර අපි ගිහිල්ලා එතනින් ගන්නෙ මොකද්ද? Taman කැමති දෙයක්. උදාහරණයක් වශයෙන් husband and wife කියොත් බිරිඳ සහ සැමියා එතනට ගියොත් සැමියාට කැමති දේ සැමියා ගන්නවා බිරිඳට කැමති දේ බිරිඳ ගන්නවා. සැමියායි බිරිඳයි එකම දේ ගන්න ඕනේ කියලා නියමයක් නැහැ. මොකද මේ දෙන්නගේ බිරිඳ සැමියා වුණාට මේ දෙන්නගේ ටේස්ට් එක රසය වෙනස් වෙන්න පුළුවන්. එතකොට උදාහරණයක් වශයෙන් ඒ බිරිඳ කිට් කැට් චොක්ලට් එකක් ගත්ත කියලා සැමියාට ප්‍රශ්න කරන්න පුළුවන් ද ඇයි ඔයා ස්නිකර් එකක් ගත්තේ නැත්තේ? ඇයි කිට් කැට් එක ගත්තේ? ඒකත් රසයිනේ. ඔයාට ඒක ගන්න තිබුණානේ කියලා එයාට ප්‍රශ්න කරන්න බෑ. මොකද එයා දන්නවා මෙයා කැමති ඒකට. ඒතර කෙනෙකුගේ කැමැත්ත කියලා කියන්නේ ඉන්නේ එහාට කතාවක් නැහැ. කැමැත්තට අපි කරුණු ඉදිරිපත් කරන්නවත් හේතු ඉදිරිපත් කරන්නවත් අවශ්‍ය නැහැ. කෙනෙකුගේ කැමැත්ත කියලා කියන්නේ කැමැත්ත. ඒගොල්ලන්ගේ ස්වාධීන නිදහස ඒක. ඒතොර අල්ලාහ්ගේ ස්වාධීන නිදහස තමයි අල්ලාහ්ගේ කැමැත්ත. ඒ ගැන කාටවත් ප්‍රශ්න කරන්නවත් හේතු විමසන්නවත් අවශ්‍ය නැහැ. එතකොට අල්ලාහ් කියනවා මං කැමැතියට විතරයි ඒක දෙන්නේ. අන්න ඒ නිසා තමයි මෙහෙම තෝරාගත්ත පිරිසක් එන්නේ කියන එක කියනවා. ඒතර සුබ්හානල්ලාහ් මදකට හිතලා බලන්න ඒ අල්ලාහ් තෝරාගත්ත ඒ අතලොස්සේ ඔබත් ඉන්නවා කියලා කියන්නේ ඔබ කොයිතරම් ලොකු භාග්‍යයක් හිමි කරගෙන තියනවද? නබිවරුන් ගොඩාක් කැපකිරීම කරා. සහාබාවරුන් ගොඩාක් කැපකිරීම කරා. දීපල පවා විකුණුවා. ඒගොල්ලන්ගේ පවුල් අත්හැරියා. ඒගොල්ලන් වාසය කරපු ගම පවා අත්හැරලා වුන් ගියා. හැබැයි අපි මොනවද කරන්නේ? අල්ලාහ් වෙනුවෙන් අපි ඒ වගේ ලොකු ත්‍යාගයන් පරිත්‍යාගයන් කරලා තියනවද? නැහැ. එහෙනම් එහෙම ඉන්න අපිව අල්ලාහ් මේ අතලොස්සට තෝරාගත්තා. ඇයි? ඒ ගැන හිතන්න. අල්ලාහ්ගේ ආදරය, අල්ලාහ්ගේ උවමනාව, අල්ලාහ් අපිව මතක් කරනවා. මේ ගැන අපි හිතන්න ඕනේ. එතකොට මේ අවස්ථාව අපි උදාසීනත්වයට පත් කරන්න හොඳ නැහැ. අපි මේ අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගන්න ඕනේ. උපරිම ඵල නෙලා ගන්න උත්සාහ කරන්න ඕනේ. ජයග්‍රාහී කෙනෙක් විදිහට අපි අල්ලාහ් ඉදිරියේ හෙට දින පෙනී සිටින්න ඕනේ. යා අල්ලාහ් ඔබ මට ලබා දුන්න අවස්ථාවේ මම උපරිම ප්‍රයෝජන ගත්තා. මම ඒක සාර්ථකත්වයට පත් කරා. දෙමාපියන් ළමයින්ව ගොඩාක් පන්තිවලට ගොඩක් මුදල් වියදම් කරගෙන පන්ති දානවා. ඇයි දාන්නේ? මේ ළමයා කොහොම හරි විභාගේ ගොඩ දා ගන්න ඕනේ. කොහොම හරි පාස් වෙන්න ඕනේ. හොඳ තැනකට යන්න ඕනේ. හොඳ තනතුරකට යන්න ඕනේ. අන්න ඒ නිසා කෑවේ නැතත් කමක් නැහැ. ඇඳුම් ගත්තේ නැතත් කමක් නැහැ. ගෙදරට අවශ්‍ය කරන බඩබුට්ටු නැතත් කමක් නැහැ. පන්තියට ගෙවන්න ඕනේ. ඒ ළමයා ඉගෙන ගන්න ඕනේ. ඒතර ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ ළමයාගේ ජයග්‍රාහීත්වය. ඒ වෙනුවෙන් අපි බලාගෙන ඉන්නවා නේද? කවදා ඒ ළමයා ඒ විභාගය පාස් කරලා අම්මේ මම පාස් වුණා මම හොඳ ලකුණක් ලබා ගත්තා කියලා අපි අප වෙත දුවගෙන එනකන් අපි බලාගෙන ඉන්නවා. අනේ විදිහට තමයි අල්ලාහ් සුබ්හානහු වතාලා ඒ ජයග්‍රාහී මොහොත අපි හම්බ කරගෙන එනකන් අල්ලාහ් අවස්ථාවන් දීගෙනම ඉන්නවා. අල්ලාහ් ලෝභ නැහැ අවස්ථාවන් දෙන්න. තව අවස්ථාවන් දෙනවා. මේ වෙලාවේදී ඒකෙන් ප්‍රයෝජනයක් ගනී කියලා. එතකොට හිතලා බලන්න අපේ දුවෙක් පුතෙක් ඒ ජයග්‍රාහීත්වය අරගෙන අපි ළඟට එනකොට අපට කොයි තරම් සතුටක් දැනෙනවද? ලෝකයේම දිනාගත්තා වගේ සතුටුයි. මොකද අපේ එකම අරමුණ උනේ ඒක. අපි මේ තරම් වැය කරේ ඒ වෙනුවෙන්. එතකොට ඒ විදිහට අල්ලාහ් සුබ්හානහු වතාලා අපට මේ තරම් අවස්ථාවන් දීලා ඒකින් උපරිම ප්‍රයෝජන අරගෙන අපි අල්ලාහ්ව අපේ මරණයෙන් පසු අපි ඩිරෙක්ට්ලි යනවා ඍජුවම යනවා අල්ලාහ්ව හුණ ගැහෙන්න.
අන්න ඒ අවස්ථාවේදී අපිට කියන්න පුළුවන් නේද? යා අල්ලාහ් ඔබ ලබා දුන්නේ හැම අවස්ථාවකින්ම මම ජයග්‍රහණය කළා යා අල්ලාහ්. මම නාස්ති කළේ නැහැ. ඒ අවස්ථාවන් මම නාස්ති කළේ නැහැ. මම මගේ උපරිම උත්සාහය මම යොමු කළා. අද මම ජයග්‍රාහී ලෙස ඔබ ඉදිරියේ පෙනී සිටිනවා යා අල්ලාහ් කියලා ඔළුව උස්සලා අල්ලාහ් සමග අපට කතා කරන්න පුළුවන්ද බැරිද? එහෙම නොවි මේ අවස්ථාවන් හැම දෙයක්ම අතපසු කරලා ලෝකයේ පිටුපස්සේ දුවලා මනෝ ආශාවන් පිටුපස්සේ දුවලා අල්ලාහ්ව හම්බ වෙන ඒ මොහොතේ ඔළුව පහත් කරගෙන ඔබ කොයිතරම් අවස්ථාවන් ලබා දුන්නත් මට ඒකෙන් ප්‍රයෝජන ගන්න බැරි වුණා යා අල්ලාහ් කියලා කියන්න පුළුවන්ද? ඒ ගැන හිතලා බලන්න. මේ දේවල් මායාවන් නෙවෙයි, බොරු දේවල් නෙවෙයි. මේක අනිවාර්යෙන්ම අපි මුහුණ දෙන දේවල්. ලෝකයේ ඔයාට ගොඩාක් බලාපොරොත්තු තියෙන්න පුළුවන්. හැබැයි ඒ බලාපොරොත්තු ඔයා ඉටු කර ගනීද නැද්ද කියලා කියන්න අපි දන්නේ නැහැ. මොකද අපේ අජලයක අපේ මේ මරණය කොතනින්ද ඉවර වෙන්නේ කියන එක අපි කියන්න දන්නේ නැහැ. මරණයට කලින් මේ දේවල් අපි ඉෂ්ට කරගයිද කියලා අපිට ෂුවර් කරන්න බෑ. නමුත් මේ తත්වය මේ අවස්ථාව අනිවාර්යෙන් අපි මුහුණ දෙන අවස්ථාවක්. එතකොට ඒකට මම ලෑස්තිද? ඒ ගැන අපි හිතන්න ඕනේ. ඒකට මම කොයිතරම් ලෑස්ති වෙලා ඉන්නවද? මම හෙට දිනේදී අල්ලාහ් මුණ ගැහෙනවා. ඒතර මේ මුණ ගැහෙනකොට මට අල්ලාහ්ට ඔළුව උස්සලා උත්තරයක් දෙන්න පුළුවන් වෙයිද කියන එක අපි දිනෙන් දින හිතන්න ඕනේ. අද දින මම කොයිතරම් කැපකිරීමක් අල්ලාහ් වෙනුවෙන් කළාද කියන එක හිතන්න ඕනේ. මොකද අල්ලාහ් සරලව කුරානයේ කියනවා මම මිනිසාව මැව්වේ මාව නමදින්න මිස වෙන කිසිවකටත් නෙවෙයි. එතකොට වෙන කිසිවකටත් නෙවෙයි කියලා කියන්නේ ඒකට ඊට වඩා වැඩක් අපිට ලෝකේ නැහැ. ඒක සරලව අපි තේරුම් ගන්න ඕනේ. එතකොට අනිවාර්යෙන්ම මේ සඳහා අපි උත්තරය අල්ලාහට දෙන්න ඕනේ. මොකද අපි අපව මැව්වේ මේ අත් තියලා, ඇස් තියලා, ඔලු තියලා, කකුල් තියලා හැම අංගයක්ම අල්ලාහ් අපේ ශරීරයේ තියලා තියෙන්නේ අල්ලාහ්ව නමදින්න. ඒ අරින්න අනෙකුත් වැඩ සඳහා නෙවෙයි. ඒකෙන් අදහස් කරන්නේ අනෙකුත් වැඩ කිසිම දෙයක් කරන්න එපා කියන එක නෙවෙයි. බොහොමයක් බහුතරයක්ම අපි කරන්න ඕනේ අල්ලාහ්ගේ නැමදීම වෙනුවෙන්. අනෙකුත් හැම ලෞකික දෙයක්ම අපේ අවශ්‍යතාවයට අපි සීමා කරගන්න ඕනේ. මගේ අවශ්‍ය ප්‍රමාණයට විතරයි ඒ දේවල්. මොකද සාමාන්‍ය ස්ත්‍රියක් ගත්තම එයා කැප කරන්නේම කවුරු වෙනුවෙන්ද? තමන්ගේ දරුවන් වෙනුවෙන්, තමන්ගේ සැමියා වෙනුවෙන්, පවුල වෙනුවෙන්. උදේ නැගිට්ටොත් රෑ නිදා ගන්නකම්ම ඇයට නිදහසක් නැහැ. කවදා හරි නිවාඩුවක් තියනවද ඇයට? නැහැ. පිරිමින්ට වඩා ඇත්තටම ස්ට්‍රෙස් එක තියෙන්නේ. ඒ කියන්නේ කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ කවුද? කාන්තාවක්. එතකොට මේ තරම් කාර්යබහුල වෙලා අපි ලෝකයේ වෙනුවෙන් ලෝකයේ පස්සෙන් ගියාට, දරුවන් පස්සේ ගියාට, මහත්යා පස්සෙන් ගියාට අපි මැරීගෙන වැඩ කරාට කබරයට ඒගොල්ලන් එන්නේ නැහැ. කබරයේදී ඒගොල්ලන් ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. මුලින්ම අල්ලාහ් අහන්නේ සලාතේ නියමිත වෙලාවට ඉටු කරාද? අල්ලාහ් පනවපු සීමාවන් තුල හිටියද? මෙන්න මේ දේවල් තමයි අහන්නේ. එදාට අපිට කියන්න බෑ අනේ මහත්තයා නිසා මට පොඩ්ඩක් මේක පස්සට ගියා, මගේ දරුවන් නිසා මේක මට කරන්න බැරි වුණා. මේ දේවල් එදාට අපිට කියන්න බෑ. මොකද ඒගොල්ලන් ක්‍රියාමත් දිනේදී ඒගොල්ලන් කියන්නේ මම මේකට අදාළ නැහැ. ඒගොල්ලෝ අපිව අත හොදලාම දානවා. හිතන්න එපා දැන් අර පැණි බේර හිටියට ක්‍රියාමත් දිනේදී ඒගොල්ලන් එහෙම ඉඳී කියලා. හාත්පසින්ම වෙනස් පුද්ගලයන් තමයි ඔයගොල්ලන් දකින්නේ. ඒක කුර්ආනයේ අල්ලාහ්ම කියනවා. අද ඔයාට ආදරය කරන මහත්තයා, ඔයාට ආදරය කරන දරුවන් කියාමත් දිනේදී ඒ ආදරය පෙන්වන්නේ නැහැ. එදාට අපි හිතන්නේ Taman ගැන විතරයි. එදාට ඕන ඕගලන් ගැන හිතන්නේ නැහැ. යා අල්ලාහ් මේකට මම අදාළ නැහැ කියලා ඒ අය තනි වගවීම තමයි එදාට සිද්ධ වෙන්නේ. ඒ නිසා මෝඩ විදිහට ජීවත් වෙන එක නතර කරන්න. මේ ලෝකයේ බොරු, ලෝකයේ ආශාවන් බොරු. ඒ නිසානේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ හදීසයේ තියෙන්නේ අල්ලාහ් සහ රසූල් වරයාව මුලින් තියෙනකන් ඒ දෙන්නව ප්‍රිය කරනකන් කිසිම කෙනෙක් නිවැරදි මුස්ලිම් වරයෙක් වටපත් වෙන්නේ නැහැ. මොකද මුස්ලිම් වරයෙකුට අරමුණක් තියෙනවා, අදිෂ්ඨානයක් තියෙනවා. එතකොට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අල්ලාහ් කියන තැන අපි ඉදිරියෙන් ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔක්කොම. ඊට පස්සේ තමයි අනෙක් සියලු දෙයක්ම. එතකොට මේක නිවැරදිව අවබෝධ කරගන්න. ඕගලන්ගේ කබරයට ඕගලන් දෙයක් හැමදාම උපය ගන්න උත්සාහ කරන මොනවා හරි දෙයක්. අඩුම තරමේ කුර්ආනයේ මද මම පිටුවක් කොහොම හරි පාරායනය කරනවා. උදේ සවස zikරයේ මට පුළුවන් විදිහට මම zikරය කරනවා. මේ විදිහට හැමදාම
අල්ලාහ් වෙනුවෙන් යමක් කරන්න ඔයගොල්ලන් වෙන් කරලා තියන්න. කොච්චර කාර්යබහුල වුණත් කමක් නැහැ. ඒ තරම් වෙලාවක් යන්නේ නැහැ. ෂයිතන් ලොකු බරක් කරලා පෙන්නයි. හැබැයි ඇත්ත තත්ත්වය ඒක නෙවෙයි. ඒ නිසා හැමදාම ඒ මොනවා හරි ගෝල් එකක් තියාගන්න. අද මම මේ දේ කරනවා අල්ලාහ් වෙනුවෙන්. අද මම කුර්ආනයේ තෆ්සීර් මේ ටික මම බලනවා. අද මම වාක්‍ය දෙකක් පාඩම් කරනවා. හැමදාම මොනවා හරි දෙයක් කරන්න. අල්ලාහ් වෙනුවෙන්. එතකොට ඒ විදිහට කරගෙන යනකොට අල්ලාහ්ගේ ආදරය ඔයගලන්ට දැනෙන්න පටන් ගන්නවා. අල්ලාහ් ඔයගලන්ට ඉතා සමීප වෙනවා කියන එක දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔයගලන් ස්වභාවයෙන්ම අල්ලාහ් වෙනුවෙන් ඒ කැප කරපු කුඩා කාලය ටිකෙන් ටික වැඩි කරනවා. ඕගලම්ම වැඩි කරගන්නවා. ඕගලම්ම කාලය හොයා ගන්නවා. හේතුව ඒ සඳහා කාලයේ බරකතේ අල්ලාහ් හොයාට ලබා දෙනවා. ඕනම දෙයක් අපි උත්සාහ කරනකම් අල්ලාහ් දෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම මුලින්ම අපි උත්සාහ කරන්න ඕනේ. නස්තഈන් කියලා අපි සූරා ෆාතිහාවේ කියනවා නේද? ඊයාක නඅබුදු ඔබව පමණයි නම දින්නේ ව ඊයාක නස්තഈන් ඔබගෙන්ම පමණයි අපි උදව් පතන්නේ. එතකොට නස්තഈන් අවුන් කියන උදව්ව ඒක මොන වගේ උදව්වක් ගන්නවද? ඒ උදව්ව අපි යම් දෙයක් උත්සාහ කරමින් පතන උදව්ව. නිකම් අහන උදව්වක් නෙවෙයි. යම් දෙයක් කරන්න උත්සාහ කරමින් පතන උදව්ව තමයි නස්තഈන් කියලා කියන්නේ. ඒතර ඒකේ අර්ථවත් කරන්නේ අපි තෆ්සීරේ බලනකොට ඒක අපි බලමු ගැඹුරින්. ඒතර එතනින් අර්ථවත් කරන්නේ අල්ලාහ් කියන්නේ මොකද්ද? ඔයා උත්සාහ කරන්න මං උදව් කරන්නම්. ඔයා කිසිම උත්සාහයක් නොගන්නා තාක්කල් අල්ලාහ් ඔයාට උදව් කරන්නේ නැහැ. ඔයාගේ ප්‍රශ්නය ඒ විදිහටම තියෙයි. ඒ නිසා ෂයිතාන්ට අපේ ජීවිතය පහසු කරලා දෙන්නේ නැතුව කැපකිරීමකින් යුතුව අපි අල්ලාහ්ගේ පැත්තට අපේ ජීවිතය හේතු කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේ පැහැදිලි කිරීම ඇති කියලා මම හිතනවා කුර්ආනයේ ඉගෙන ගැනීමේ අවශ්‍යතාවය දැනගන්නට. ඒ නිසා අපි ඉන්ෂාල්ලාහ් කුර්ආනය ඉතා ගැඹුරින් ඉගෙන ගන්නවා. ඒ නිසා තමයි අපි ගැඹුරින් ඉගෙන ගන්නේ මේ ආධ්‍යාත්මික දියුණුව වැඩි කර ගන්නට. ඒ නිසා අපි තෆ්සීර් බලද්දී ආයහ්වේ වචනයෙන් වචනයට බලලා ඒ වචනේ හැදිලා තියෙන විදිහ ව්‍යාකරණයෙන් ඉගෙනගෙන ඒ වචනේ අර්ථවත් කරන දේවල් පාඩම් කරගෙන අපි හිමීට ඉස්සරහට යමු. කිසිම හදිසියක් නැහැ. අපිට තියෙන කාලයත් එක්ක අපි කරගෙන යමු. ඒ කරන දේවල් මම ගෲප් එකක් දාලා තියෙනවා. ඒ ගෲප් එකට ඔයගොල්ලන් පෝස්ට් කරන්න ඕනේ. ඒතර ඒකෙන් නොදන්න කෙනෙක් දැන් වයසක අයත් මේකේ ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට ලියා ගන්න එක එහෙම අමාරු වෙන්න පුළුවන්. එතකොට ඒ අයට ඒක බලලා ලියා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ප්‍රශ්නයක් තියෙනවා නම් මේ සතියේ කරපු පන්තියේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගොල්ලන්ට ඒ ගෲප් එකෙන්ම අහලා ඒ ප්‍රශ්නේ निराකරණය කරගෙන ඊළඟ පන්තියේදී ඊළඟ පාඩමට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට දැන්මම හොඳ නියතයක් තියාගන්න. අල්ලාහ් වෙනුවෙන් කොහොම හරි ජිහාදයක් ජිහාද් කියලා කියන්නේ ඒකටනේ. ජිහාද් කියලා කියන්නේ කඩුවක් අතේ අරගෙන ගිහිල්ලා යුද්ධ කරන එක විතරක් නෙවෙයි. තමන්ගේ කාලයත් එක්ක තමන්ට පුළුවන් හැකියාවත් එක්ක යම් අරගලයක යෙදෙන එක තමයි ජිහාද් කියලා කියන්නේ. ඒ නිසා හැමෝම කාර්යබහුලයි. ඒක ඇත්ත. හැබැයි අල්ලාහ් වෙනුවෙන් ඒ කාර්යබහුල මැද්දේ අපි කරන ජිහාදය තමයි අල්ලාහ් බලන්නේ. අල්ලාහ් නොදන්නවා නෙවෙයි. ඒ නිසා ඒ අරගලයට ඔබ ලැස්ති වෙන්න. කොහොම හරි මම මගේ ජීවිතය මගේ පරලොව ජීවිතය මම ජයග්‍රාහී කරගන්නවා. ඔබ කැලෑවේ අතරමං වුණොත් මම මෙහෙමම ඉන්නවා කියලා ඉන්නේ නැහනේ. මොනම උත්සාහයක් කරලා හරි ඒකෙන් එළියට පනින්න තමයි බලන්නේ. අනේ විදිහේ තමයි අපි මේ ලෝකයට ඇවිල්ලා ඉන්නේ. අපේ තැන මේක නෙවෙයි. අපිට ගෙදරක් තිබුණාට පවුලක් හිටියට අපේ තැන මේක නෙවෙයි. අපිට කියලා ආවේනික වුණු තැන අපේම තැන වෙනස් ස්ථානයක්. ඒකට ඔයා කැමති වුණත් අකමැති වුණත් ඒ තැනට ඔයා යන්න තමයි ඕනේ. ඒ නිසා අපි මොනවද කරන්න ඕනේ? ඒ තැනට යන්න පුළුවන් උත්සාහය ගන්න ඕනේ. එතකොට ඒ උත්සාහ කිරීම තමයි අල්ලාහ් බලන්නේ. එතකොට ඉන්ෂාල්ලාහ් අද හැඳින්වීමේ පන්තිය අපි කතා කරනවා කුර්ආනය සහ අරාබි සාහිත්‍ය ගැන අපි මුලින්ම බලනවා. හරිද? එතකොට ඔබ පොතක් ගෙනල්ලා තිබ්බොත් මාතෘකාව දාගන්න කුර්ආනය සහ අරාබි සාහිත්‍යය. පොත් ගෙනල්ලාද තියෙන්නේ? ඔව් ටීචර්. හරි. එතකොට ලියා ගන්න කුර්ආනය සහ අරාබි සාහිත්‍යය.
කුර්ආනය කියන එක අපි දන්නවා මොන භාෂාවෙන්ද පහළ වුණේ? අරාබි භාෂාවෙන්. එතකොට කුර්ආනය අරාබි භාෂාවෙන් පහළ වුණා කියනකොට මේ අරාබි භාෂාව කියන එකට ආවේනික දෙයක් තමයි තජ්වීද් කියලා කියන්නේ. හරිද? එතකොට කුර්ආනය තජ්වීද් අනුව පාරායනය කරන එකත් අනිවාර්යයි. මොකද අරාබි භාෂාවේ ස්වභාවය තමයි තජ්වීද් කියලා කියන්නේ. එතකොට ජිබ්‍රීල් අලයිහිස්සලාම් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට කුර්ආනය පාරායනය කරලා පෙන්නුවේ තජ්වීද් ආකාරයට තමයි. ඒ තජ්වීද් නීති රීතීන් වලට මඛරජයන්ට අනුව තමයි කුර්ආනය පාරායනය කරලා පෙන්වන්නේ. එතකොට අපි තජ්වීද් පැත්තේ අපි දුර්වලයි නම් අනිවාර්යෙන්ම අපි ඒ දෙය හදා ගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් අපි තෆ්සීර් බලාගෙන යද්දී මම ඔයගලන්ට මේ වචන උච්චාරණය කරන විදිහත් ඉන්ෂාල්ලා කියලා දෙනවා. එතනින් ඔයගලන්ට අල්ලගන්න පුළුවන් වෙයි. මයික්ස් ඕෆ් කරගන්න බලලා විටින් විට බලන්න ඔයගලන්ගේ මයික් එක ඔන් ද ඕෆ්ද කියන එක. එතකොට කුර්ආනය කියලා කියන්නේ අරාබි භාෂාවෙන් පහළ වුණු දෙයක්. එතකොට අරාබි භාෂාව කියලා කියන්නේ ඉතාමත් ලස්සන භාෂාවක්, ඉතාමත් ගැඹුරු භාෂාවක්, ඉතාමත් පොහොසත් භාෂාවක්. ඒ නිසා අරාබි භාෂාවෙන් අපි යම් යම් දේවල් හඳුන්වනකොට වෙනත් භාෂාවකින් පරිවර්තනය කරනකොට ඒකේ මුළු අර්ථය අපිට දෙන්න බෑ. තේරුණාද? අරාබි භාෂාවේ වචනයක් වෙනත් ඕනෑම භාෂාවකින් එය පරිවර්තනය කරද්දී එහි මුළු අර්ථය අපට එක වචනයකින් දෙන්න බෑ. විස්තර කිරීම රාශියක් කරන්න වෙනවා. අන්න ඒ වගේ තමයි කුර්ආනයට කියලා ආවේනික වූ පද අපි භාවිතා කරනවා. මේ පදවලට අපි පරිවර්තනයන්හි බලනකොට අපට එක එක අර්ථයන් දීලා තියෙනවා. හැබැයි ඇත්තම අර්ථය ඒ දේවල් නෙවෙයි. ඒක ප්‍රමාණවත් නැහැ ඒ දෙය අර්ථවත් කිරීමට. අන්න ඒ කරුණ ගැන තමයි අද අපි බලන්නේ. මුලින්ම අපි බලනවා සූරාහ්වක් කියන්නේ මොකක්ද? දාගන්න. සූරාහ්වක් කියන්නේ මොකක්ද? ඒක ලියා ගන්න. අරාබි භාෂාව මොකද්ද? මොකද කුර්ආනය සහ අරාබි භාෂාව හෙඩින් එක කුර්ආනය සහ අරාබි සාහිත්‍යය. ඕකේ. හරිද? ඒක ප්‍රධාන මාතෘකාව. ඒකේ අනුමාතෘකාව තමයි සූරාහ්වක් කියන්නේ මොකක්ද? මේක තමයි අපි මුලින්ම බලන්නේ. සූරාහ්වක් කියන්නේ මොකක්ද? හරි. මම ඔයගලන්ට විස්තර කරනවා. ඔයගලන්ට අවශ්‍ය කියන කරුණු ඒ යටතේ ඔයගලන් ලියා ගන්න ඉන්ෂාල්ලා. එතකොට කුර්ආනයේ සූරාහ්වන් 114ක් තියෙනවා. ඒක අපි හැමෝම දන්නවනේ. කුර්ආනයේ සූරාහ්වන් 114ක් තියෙනවා. එතකොට සූරාහ්ව කියන වචනය අපි සාමාන්‍ය පරිවර්තනයේදී දකින්නේ කොහොමද? පරිච්ඡේදය කියලා. සිංහලෙන් අපි දකින්නේ පරිච්ඡේදය කියලා. ඉංග්‍රීසි වලින් අපි chapter කියලා බලනවා. නේද? එතකොට සූරාහ්ව කියන වචනයේ පරිච්ඡේදය කියලා අපි පරිවර්තනය කරන එක වැරදි. ඒක හරි අර්ථය නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. අපි පරිවර්තනය කරාට අපිට සිංහල භාෂාවෙන්වත් ඉංග්‍රීසි භාෂාවෙන්වත් මේකට හරියන පදයක් හොයාගන්න නැහැ. ඒ නිසා ඒකට ආසන්න මේ අර්ථය දීලා තියෙනවා. හැබැයි මේ අර්ථය නිවැරදි අර්ථය නෙවෙයි. හරිද? එතකොට සූරාහ්ව කියන වචනේ අපි ඇයි පරිච්ඡේදයක් කියලා කියන්නේ නැත්තේ කියන කරුණ බලමු. පරිච්ඡේදයක් ගත්තොත් ඔයගලන්ට බලන්න පුළුවන් පරිච්ඡේදයක නැවත නැවත එකම දේ ගැන කතා කරන්නේ නැහැ. නේද? පරිච්ඡේදයක් සාමාන්‍ය කතාපතක් ගන්න. එහෙම නැත්නම් ස්කූල් ටෙක්ස්ට් බුක් එක ගන්න. කොහොමද තියෙන්නේ? පරිච්ඡේද වශයෙන් ලියලා ඇති. හැබැයි ඒ පරිච්ඡේදයේ එකම දේ නැවත නැවත සඳහන් වෙනවද? පළවෙනි පරිච්ඡේදයේ සඳහන් වෙලා තිබ්බ දේ පස්වෙනි පරිච්ඡේදයට යනකොට ඒකේ ආයෙමත් ඒ දේම තියෙනවා. එහෙම පොත් අපිට හම්බ වෙලා තියෙනවද ලෝකේ? එහෙම දේවල් පුනරාවර්තනය වෙන්නේ නැහැ. පොත ලියන ලේඛකයාට පාඨකයාට මොනවා හරි දෙයක් මතක් කරන්න අවශ්‍ය නම් එයා කරන්නේ මොකද්ද? ඔහු කලින් ලියපු පරිච්ඡේදයේ ඒ පිටුවේ නම්බර් එක දාලා අංකය දාලා අන්න එතනට ගිහිල්ලා බලන්න කියලා එයා වරහන් ඇතුලේ ලියලා ඇති. දැකලා තියෙනව නේද අපි එහෙම පොත්. එතකොට මගදී ඒ කියන්නේ ඒ පොතේ පාඨක මේ ලේඛකයා ලියාගෙන ඇවිල්ලා යට දෙයක් කලින් තියෙන තැනකින් මතක් කරන්න අවශ්‍ය වුණොත් එයා මොකද්ද කරන්නේ?
ඒ කලින් තියෙන තැනේ පිටුව දානවා. එතනට ගිහිල්ලා ඒ කරුණ ආයෙ කියව ගන්න. ඒක බලා ගන්න කියලා තමයි සාමාන්‍ය පොතක අපිට බලන්න පුළුවන් වෙන්නේ. ඒ ගැන හෝ ආයෙමත් කතා කරන්නේ නැහැ. ඒ නිසා ඕනෑම පරිච්ඡේදවලට කාලානුපිළිවෙලක් තියෙනවා. මේ පරිච්ඡේදයෙන් පස්සේ මේක, මේකෙන් පස්සේ මේක, මේකෙන් පස්සේ මේක කියලා සාමාන්‍ය පොත්වල අපිට බලන්න පුළුවන්. නේද? එතකොට ඔයා ඒ පරිච්ඡේද වෙනස් කරලා කියවුවොත් මොකද්ද වෙන්නේ? උදාහරණයක් වශයෙන් ඔයාලගේ කතා පොතක් තියෙනවා කියලා හිතන්න, කතන්දර පොතක්. તો ඔයා මොනවද කරන්නේ? කතන්දර පොතේ අවසාන පිටුවේ තියෙන පරිච්ඡේදය ඔයා මුලින්ම කියවනවා. ඊට පස්සේ මැද කොටසට ඇවිල්ලා තව පරිච්ඡේදයක් කියනවා. ආයෙ මුල කොටසට ගිහිල්ලා තව පරිච්ඡේදයක් කියනවා. දැන් ඔයාලට කතාව තේරෙයිද? නැහැ. තේරෙන්නේ නැහැ. හේතුව පරිච්ඡේද සාමාන්‍ය පොතවල පරිච්ඡේද ඔයාට වෙනස් කරලා කියවන්න බෑ. එහෙම කිව්වොත් ඔයාට කිසිම දෙයක් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැහැ. හැබැයි කුර්ආනයේ සූරාහ්වන් ගන්න. සූරාහ්වන් අපි පරිච්ඡේද කියලා කියන්නේ නැති හේතුව සූරාහ්වන් අපි වෙන් කරලා තියෙනවා 114ක් අපිට බලා ගන්න පුළුවන්. මේකට කාලානුපිළිවෙලක් නැහැ. ඔයා කුර්ආනයේ පෙරලලා පිටිපස්සේ තියෙන සූරා අන්-නාස් කියන සූරාහ්ව කියෙව්වොත් ඔයාට යම් තේරුමක් අර්ථයක් ලැබෙනවා. කුර්ආනයේ මැදට ගිහිල්ලා සූරා මුල්ක් පෙරලගෙන කියෙව්වොත් එතකොටත් ඔයාට අර්ථයක් යම් දැනීමක් අවබෝධයක් ලැබෙනවා. ආයෙ පොඩ්ඩක් පිටිපස්සට ගිහිල්ලා සූරා අන්-නිසා අරගෙන කියෙව්වොත් එතකොටත් ඔයාට යම් දැනීමක් අවබෝධයක් තියෙනවා. ඔයාට එතන කලබලකාරීත්වයක් කන්ෆියුස් තත්වයක් ඇති වෙන්නේ නැහැ. ව්‍යාකූල තත්වයක් ඇති වෙන්නේ නැහැ. එතකොට සූරාහ්වට පරිච්ඡේදය කියන අර්ථය කියන එක වැරදි. පරිච්ඡේදයක් වෙන්නේ නැහැ. ඒ වගේම කුර්ආනය කාලය ප්‍රමාණය මාතෘකාව අනුව සකස් කරලා නැහැ. නේද? ඒකට ස්වාධීන අනුපිළිවෙලක් තියෙනවා. කුර්ආනයට කියලා ස්වාධීන අනුපිළිවෙලක් තියෙනවා. වෙනත් ග්‍රන්ථවල පරිච්ඡේදවලට ඒ මුළු පරිච්ඡේදයම පැහැදිලි කරන ඒකට අයත් මාතෘකාවක් තියෙනවා. පොත අරින්න කලින්ම ඉස්සරහ ලොකු මාතෘකාවක් ගහලා ඇති. එතකොට මේ මාතෘකාවෙන් තමයි මේ මුළු පරිච්ඡේදයම ගමන් කරන්නේ. මුළු ඒ පොතේ තියෙන හැම පරිච්ඡේදයක්ම කතා කරන්නේ මේ මාතෘකාව ගැන. ඕනෑම පොතක් ගත්තොත් එහෙම තමයි. සාමාන්‍ය පොතක්. නමුත් සූරාහ්වකට ලබා දෙන මාතෘකාව කුර්ආනයේ බැලුවොත් එහි ඇති අන්තර්ගතය ඒ මාතෘකාව සියල්ල පැහැදිලි කරන්නේ නැහැ. උදාහරණ වශයෙන් සූරා බකරාහ්ව ගත්තොත් බකරාහ් කියලා කියන්නේ කාටද? එළදෙනට. දැන් මේ සූරා බකරාහ්වේ ආයහ්වන් 286ක් තියෙනවා. මේ 286න් මේ එළදෙන ගැනද කතා කරන්නේ? නැහැ. ඊටමත් පොඩි ප්‍රමාණයක් තමයි එළදෙන ගැන කියන සිදුවීමක් තියෙන්නේ. එකම එක සිදුවීමයි තියෙන්නේ. එතකොට කුර්ආනයේ මාතෘකාව ගැන මුළු පරිච්ඡේදයේම මුළු සූරාවම කතා කරන්නේ නැහැ අනෙක් පොත්වල වගේ. ඒ නිසා කුර්ආනය වෙන කිසිම පොතක් සමග සංසන්දනය කරන්න බෑ. සසඳන්න බෑ. ඒතර පරිච්ඡේද වගේ මේ වගේ පරිවර්තනය කරන එකත් වැරදි අර්ථ. ඒ නිසා සූරාහ්ව කියන්නේ මොකද්ද? ඒක යුනික් දෙයක්. ඒකටම ආවේනික වුණු දෙයක්. සූරාහ්ව කියලා කියන්නේ කුර්ආනයටම ආවේනික වුණු දෙයක්. හරිද? එතකොට ස්වාධීන ප්‍රමිතියක් මේ සූරාහ්ව කියන වචනයට තියෙනවා. ඒක තවත් දෙයක් සමග සමාන කරන්න බෑ, සසඳන්න බෑ. ඒ නිසා තමයි කුර්ආනය කියන එක ආශ්චර්ය බවට පත් වෙන්නේ. වෙනත් ඕනෑම පොතක් ඕගොල්ලන් ඒ අනුපිළිවෙල වෙනස් කරලා කියවොත් ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. පොතේ මොකද්ද කියන්නේ යන්නේ, කතාව මොකද්ද කියලා ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. නමුත් කුර්ආනය ඕගොල්ලන් කොතනින් පෙරලනවද? එතනින් කියවුවත් ඔයාට පාඩමක් තියෙනවා. ඔයාට අවබෝධයක් තියෙනවා. එතකොට සූරාහ්වක් කියලා කියන්නේ මෙන්න මේකට. ඒ වගේම කුර්ආනයේ නැවත නැවත එකම කරුණ පුනරාවර්තනය වෙනවා. එතකොට ඒකත් සූරාහ්වක් බවට පත් වෙනවා. නැවත නැවත එකම දේ කතා කරලා තියෙනවා. ඒතර මේකට තමයි සූරාහ්වක් කියලා කියන්නේ. හරිද? තේරුණාද? ප්‍රශ්න තියෙනවද ඔයගලන්ට? මම කතා කරන එක ඇහෙනවද? ඒක හොඳට තේරෙනවා ටීචර්. ඔව් බලමු. හරි. එහෙනම් අදට මේ ටික ඇති. සූරාහ්ව ගැන අපි බැලුවා. ඉන්ෂාල්ලා ඊළඟ පන්තියෙන් අපි බලමු ආයහ්වක් කියන්නේ මොකද්ද කියන එක අපි ඉන්ෂාල්ලා බලනවා. මම කියපු කරුණු හොඳට හිතලා බලලා
නෝට් එකක් විදිහට ගන්න ලියන්න. මොකද මේක තව කෙනෙකුට කියලා දෙන්න වැදගත්. නේද? ඔයගොල්ලන්ගේ ළමයින්ට කියලා දෙන්න වැදගත්. තව කෙනෙකුට කියලා දෙන්න වැදගත්. අපි ඉගෙන ගත්තොත් අපේ අනිවාර්ය වගකීම තමයි තවත් කෙනෙකුට කියලා දෙන එක. එතකොට ඔයගොල්ලන් ලියලා තියාගත්තොත් ඔයගොල්ලන්ට මේක කවදාකවත් අමතක වෙන්නේ නැහැ. ඒ නිසා නිවැරදි විදිහට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට කොහොමද කුර්ආනය පහළ වුණේ? ඒ විදිහටම අපි ඉන්ෂාඅල්ලාහ් ඉගෙන ගමු. අල්ලාහ් අපට පහසු කරලා දෙන්න ඕනේ. ඒ නිසා සටහනක් වශයෙන් ලියන්න. අද ලියාගත්තු සටහන් ඔයගොල්ලන් දාන්නේ කණ්ඩායමට. මගේ අකුරු කැතයිනේ. මං කපලා කොටලා තියෙනවනේ. පිළිවෙලට ලියලා නැහනේ. මේ දේවල් කිසිම දෙයක් හිතන්න එපා. හරිද? මොකද අල්ලාහ් සුබ්හානහු වතාලා මිනිසුන්ව විවිධ විදිහට මවලා තියෙනවානේ. කළු අය ඉන්නවා, සුදු අය ඉන්නවා, සමේ ලෙඩ ආපු අය ඉන්නවා. ඒ වගේම සෞඛ්‍යයෙන් හොඳ කට්ටිය ඉන්නවා. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න නැති අය ඉන්නවා. පොහොසත් අය ඉන්නවා, දුප්පත් අය ඉන්නවා, ඉන්න තැනක් නැති අය ඉන්නවා. හැබැයි අල්ලා මේ අය හැමෝගෙම මොකද්ද බලන්නේ? හිත විතරයි බලන්නේ. ඔවුන්ගේ චේතනාව මොකද්ද කියන එක විතරයි බලන්නේ. ඔවුන් අල්ලාහ් වෙනුවෙන් මොකද්ද කරේ කියන එක විතරයි බලන්නේ. අනෙක් දේවල් අල්ලාහට අදාළ නැහැ. ඒ දේවල් වලට අල්ලා ඔවුන්ට කුලිය දෙන්නෙත් නැහැ. කෙනෙක් පොහොසත් කියලා යට මෙඩල් එකක් අල්ලා දෙන්නේ නැහැ. කෙනෙක් දුප්පත් කියලා එයාව කොන් කරලා තියන්නේ නැහැ. ඒතර අල්ලාහ් බලන්නේ චේතනාව විතරයි. අන්න ඒ නිසා සටහන් ගැන කිසිම දෙයක් හිතන්න එපා. ඕගලන් ලියපු සටහන කපල කොටලා තිබ්බට කමක් නැහැ. අකුරු කැත වුණාට කමක් නැහැ. පිළිවෙලක් නැති වුණාටත් කමක් නැහැ. ඔයාට ඒක බලනකොට තේරෙනවා නම් ඒ ඇති. අපි මේ දේ කරන්නේ කවුරු වෙනුවෙන්ද? කණ්ඩායමේ ඉන්න අනෙකුත් ළමයින් වෙනුවෙන් නෙවෙයි. එහෙමත් නැත්නම් මං වෙනුවෙනුත් නෙවෙයි. අපි කරන්නේ අල්ලාහ් වෙනුවෙන් යම් උත්සාහයක් අපි කරන්නේ. එතකොට ඒ උත්සාහය අපි කණ්ඩායමේ දාමු. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕගන්ට ගැටලු තියෙනවා නම් අහලා දැනගන්න ඉන්ෂාල්ලා ඊළඟ පන්තියට යන්න කලින්. එහෙනම් අද පන්තිය අපි අවසන් කරගමුද? ගැටලු නැහැනේ. वालेकुम अस्सलाम वरहमतुल्लाहि वबरकातुहू. ආලිම තෝරාවක් යන කොමද්ද කියන එක කෙටියෙන් ලියා ගන්න පොඩි මේකක් කියන්න පුළුවන් අර පැහැදිලි කරපු ටිකත් එක මට චුට්ටයි ලියා ගන්න පුළුවන් වනේ. නෑ ඒ කියන්නේ මම දැන් කියපු කරුණ ඔයාගේ ඔළුවේ තියෙනව නේද? ඒක තේරුණානේ. ඒ කියන්නේ සූරාවක් කියන එකත් සාමාන්‍ය පොතක් අතර තියෙන වෙනස මම කිව්වා නේද? කොහොමද වෙනස් වෙන්නේ කියලා. එතකොට ඒ කරුණ ටික ඔයා ඒ කියන්නේ පොයින්ට්ස් ටිකක් විදිහට අරගන්න. තේරුණාද? ඔයාට ඒ කියන්නේ මම කියන හැම දෙයක්ම ලියන්න ඕන කියන අවශ්‍යතාවයක් නැහැ. කෙටියෙන්ම සූරාවක් කියන්නේ මොකද්ද කියන එක ඔයාට තේරෙන විදිහට ඔයා ලියා ගන්න එක. හරිද? හරි බාරකල්ලාහු ෆීකි. පෙර මොන හරි තියෙනවද ප්‍රශ්න? හරි. අලිමා ජසාකල්ලාහ් ඛෛර්. අස්සලාමු අලයිකුම්. හරි. එහෙනම් ඉන්ෂාල්ලා අපි තාම තෆ්සීරයට ගියේ නැති නිසා අපි හැඳින්වීමේ පන්තිය නිසා අපි ලබන සතියේත් ඉන්ෂාල්ලා කතා කරන්නේ මේ හැඳින්වීමේ පන්තියම තමයි. ඒ සම්බන්ධ කරුණුම තමයි කතා කරන්නේ. තෆ්සීරයට ගියාට පස්සේ තමයි අපි අරාබි භාෂාව ඉගෙන ගන්න පටන් ගන්න ඉන්ෂාල්ලා. ඒ නිසා ලබන සතියේත් මේ පොත සමගම ඔයගලන් ඉන්න කරුණු ගැටලු තියෙනවා නම් මේ අද කරපු පාඩම සම්බන්ධ කරුණු තියෙනවා නම් අහගන්න ඉන්ෂාල්ලා. කණ්ඩායමේ ඔයගලන්ගේ වැඩ යොමු කරන්න. එතකොට පස්සට ගිහින් ඉන්න අයටත් හිතෙයි මේ දේ කරන්න ඕනේ කියලා ආසාවක් උදා වෙයි. ඒකෙන් ලැබෙන පින ඔයාට තියෙනවා. තව කෙනෙක්ව දිරිමත් කිරීමේ පින. ඒ නිසා කවුරුත් පිටිපස්සට යන්න එපා. අල්ලාහ් වෙනුවෙන් ඉදිරියට එන්න. ජිහාදයක් වගේ. මේක අරගලයක්. ඉන්ෂාල්ලා අල්ලාහ් අපි හැමෝටම ඒ භාගියයි, ඒ කාලයේ පහසුවයි, ඒ වැඩ කිරීමේ පහසුවයි අල්ලාහ් සුබ්හානහු තාලා අපට ලබා දෙන්න ඕනේ. එහෙනම් අද පන්ති අපි අවසන් කරගමු. سبحانك اللهم وبحمدك نشهد أن لا إله إلا أنت نستغفرك ونتوب إليك. السلام عليكم ورحمة الله وبركاته.